Rasa petikat jugalah Tiada mata satu palang Kepemita lagi අයියෝ මහත්තයා අපේ පවුලේ නම්බු ඉවරයිනේ. Mungkin oleh berasne බලන්නකෝ අපේ දුවට මාස දෙකකින් අසනීප වුණේ නෑනේ. ඉතින් යකෝ අසනීපයක් උන්නේ කියලා මාස දෙකකින් මැරෙන්න හදන්නේ. යකෝ මගේ දුවනේ. මටත් කිසිම බහින රෝගයක් නැහැ. ඒකිටත් ඒකම තමයි අසනීප වෙන්නේ. එහෙම අසනීපයක් ගැන නෙමෙයි බූරු මිනිහෝ මං කියන්නේ. එහෙනම් මොන අසනීපයක් ගැනද තෝ කියන්නේ? අර මාසෙකට සැරයක් ගෑනුන්ට විතරක් හැදෙන ලෙඩේ මිනිහෝ. හරි ඉතින් මං ඉතින් මුකුත් බලන්නේ නැතුව චෙක් කරලා බැලුවානේ. මේකි බඩ වෙලානේ. අද්දේ කොහමද මගේ වැඩ? බොරුවරේ පරණෑ ගගා හිටියේ ඊයේ රැච්චෙව්වා. දැන් මං ආයි තාත්තා කෙනෙක්. මම නෙමෙයි බූරුවෝ අපේ දුව. මාමේ මට සමාවෙන්න මාමේ නොදැනුවත් කමට පෙරදා ඇයට පෙම් කරපු හින්දා කොතැනක හරි මට වරදින් නැති මාමේ මට සමාවෙන්න මං කවදාවත් හිතමු නැති දෙයක් මේ උනේ දැන් මොනා කරන්නද පොඩියට කසාදයක් බෙදලා පොඩි ප්ලාස්ටික් මුතු දෙකක් දාලා පොඩි වෙඩිමක් ගමු මාමේ තමුස මාව කසාද බදින්න තමුස නෙමෙයි නෝයි තාත්තා. බලන්න මාමේ කියන කතා ඇයි බබා ඔයා ඔහොම කියන්නේ ඔය බඩේ ඉන්න දරුවෝ මගේ ඔයාට මතක නැද්ද අපි දෙන්න අද්ද ගල්ලන් කොච්චර දුර ගියාද පාර්කේ කොච්චර වෙලා හිටියද බලන්න මාමේ කියන කතා ෆෝන් එකෙන් කොච්චර උම්ම දුන්නද ඒකෙන් අදහස් වෙන්නේ ඔය බඩේ ඉන්න දරුවෝ මගේ අතින් ඇල්ලුවා කියලා ළමයි හම් වෙනවද බූරුවෝ? තමුස නෙමෙයි තාත්තා. එහෙනම් කවුද දුවේ උඹේ ඔය බඩේ ඉන්න දරුවගේ තාත්තා? දන්නේ නෑ තාත්තේ. මාමේ සත්තයි අම්බල ජේසු වල බුදුන් බල්ලා මම තමයි තාත්තා දැන් ඉතින් මොනව කරන්නද මෙනිකේ? අපේ කීගේ බඩේ ඉන්න දරුවගේ තාත්තා අපිට හොයාගන්න බෑනේ. ඒකිවත් දන්නේ. දැන් කරන්න තියෙන හොඳම දේ මගේ අන්තිම තීරණේ මගේ දුව මම ගෙදර කවුද? ගෙදර කවුද? අවුරුත් නැද්ද? බලපංකෝ අච්චර සුබවාදී වෙලාවක ඇවිල්ලා කෑවනේ තෝ ගෙදර කවුත් නැහැ තෝ ඵලයක් අනේ කරදරයක් වුණා නම් සමා වෙන්න මහත්තයා. මං ආයේ පොඩි කාරණාවක් ගැන කතා කරගන්න. මොකද මහත්තයා කාරණා? නෑ මාමේ මේ ගමේ කට කතාවක් යනවා. මාමගේ දුවගේ බඩේ ඉන්න දරුවට වග කියන්න ඕනේ මම කියලා. මම වගකීමෙන් මාමි කියන්නේ. ඒකට මගේ කිසිම සම්බන්ධයක් නෑ. යකෝ මගේ සුදු අම්මියට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා කවුද යකෝ ගම හැමතැනම කිව්වේ තායි ඉතින් එක එකා ගිහිල්ලා ගම හැමතැන කියන්න ඕනේ නෑ. මේව දුගේ පාන්දර මෙතනට ඉල්ල බෙරිහන්තුනේ ගමට වැහෙන්නේ. මන් දැනගත්තේ පස්සේ හරි ඒ කතාව වලින් වැඩක් නෑ. මම කියන්න ආවේ මෙච්චරයි. මම මේ දරුවට මගේ කිසිම සම්බන්ධයක් නෑ. අඩෝ පිම්බන් මාමේ අර වෙලාව මිස්තුරු වචනේ ටක් ගාලා කිව්වනම් හරි. මහත්තයාට සම්බන්ධයක් නැත්තම් අපේ දරුවගේ බබාට ඒ කිසිම ප්‍රශ්නයක් නෑ. මම මේ කල්පනා කරේ මට මේව කොහේදී හරි දැකලා පුරුදු හුරු ගතියක් තියෙනවා. නෑ මම නම් දැකලා නෑ මාව දැකලා පුරුදු ඇති. මේ මහත්තයා අපේ දුවගේ කැම්පස් එකේ නේද? නෑ මං කැම්පස් නෙමෙයි. එහෙනම් අපේ කෙල්ලගේ ඉස්කෝලේ. නෑ ඉස්කෝලෙත් නෙමෙයි. එහෙනම් කවුදයි තමුසේ? තමුසේ ඉස්කෝලෙත් නෙමෙයිලු කැම්පස් එකෙත් නෙමෙයිලු. මෝ දැකලා පුරුදුයි. තමුසේ කවුද? හරියෝ ඉතින් දැකලා පුරුදු ඇති. මමනේ මේ පැත්තේ ලයිට් බිල්ලියන්. බලවලෙන්ජෝ මේ කීක පාව කරන්නේ ගමේ එන්නත් කිව්ද ලයිට් එක අපේ අතට ගාලා තමුසේ අච්චිමිය කීයේ දැන් මොකද යන්නේ මම බදින්න මාමේ පුතේ උඹේ කියලා උඹට ෂුවර් නේද පුතේ? මමත් හිතනවා මගේ මේ දරුවගේ බඩේ ඉන්න ළමයා උඹේ කියලා. ඔව් මාමේ ඒ බඩේ ඉන්න දරුවා වෙන කාගේවත් නෙමෙයි මගේ. අනේ මෙයාගේ නෙමෙයි අනේ. තෝරෝ පාටි තෝ ඉතන මේ හැමදේම ඒකේ නෙනේ මගේ අන්තිම නියනේ මගේ දුව බලින්නේ මෙන්න කවුද යකෝ ඌ කියන්නේ කී අම්මද කවුද යකෝ මගේ ගේ ඉස්සරහලා ඌ කියන එක කවුද ඔබ ඒ මගේ එක්සනේ. ටැක්ස් පාරකට පාර ඇයි මතක නැද්ද දැන් අවුරුදු දෙකකට කලින් නිකමෙට්ට දුව දෙන්න බෑ කියලා ඔයා මට ගාලා පැන්නුවේ උපද අයියාවේ ඒ තවුසේ දුව මලක් වගේ නේද බලාගත්ත කිව්වේ ඔව් යකෝ ඇයි උඹ
මලට ගොඩක් කියුන් අත ගහලා ගිහිල්ලා ගේනේ. මල නටුවෙන් කඩාගත්ත එක හොයාගන්න බැරුණාද? කමන්නේ නෑ යකෝ. මම මල සල්ලි දීලා ගත්තා. ඉස්සර අම්මන්ඩි පස්සෙන්මයිනේ. මටවත් නිදාගත් තිබ්බද ඔයි? කිව්වේ නම් කොහමද දුවව කාලා කන්න ඉන්න දෙන්නේ නෑ කියලා කිව්වා. ඔය කරගෙන තියෙන්නේ දුව. උඹ දන්නවද එදා ඉඳන් නැන්දම පස්සෙන් ගියයි කියලා? ඇයි? යකෝ අම්මා වුණත් දන්නවා දුව සතා කියලා. ඇයිස? දොර ඇරපන්. කවුදනේ මූනික ඔසාමා බිල්ලාඩන් වගේනේ බා. Habibi. අදලා මුට අම්බානේ කන්න වෙයිද දන්නේ නැහැ බං. ඒක නෂුවර් නෑ. හරි. වැඩි කතාව ඕනේ නැහැ. අපි කෙලින්ම කතාවට බහිමු. කෙලින්ම කිව්වොත් ඔයාගේ දුවගේ බඩේ ඉන්න දරුවා මගේ. හැබැයි මට යාව බඳින්න බෑ. අඩෝ උඹට පිම්බන්. එහෙනම් මාමි මම බදින්න. දැන් නම් කයි වගේ පුතේ. හැබැයි මේ දරුවා මගේ හින්දා මේ දරුවව අවුරුදු 18ක් වෙනකම් මම හොඳට බලා ගන්නවා. ඒ කිව්වේ ඒ කිව්වේ මේ දරුවා පිරිමි දරුවෙක් වුණොත් මගේ දේපල වලින් විලා එකයි ෆැක්ටරි එකයි දරුවට අවුරුදු 18ක් වෙනකම් ලක්ෂ 10 ගානේ අවුරුද්දට මේ ළමයා වෙනුවෙන් මන් දෙනවා. අහුවෙන්න එපා මාමේ. ඕවා කළු සල්ලි වෙන්න පුළුවන් ඈ. එහෙම නැතුව මේ ළමයා ගෑනු දරුවෙක් වුණොත් මගේ දේපල වලින් විලා දෙකයි ෆැක්ටරිස් දෙකයි අවුරුද්දට ලක්ෂ 10 ගානේ අවුරුදු 18ක් දෙනවා. මේ හැම දේපලක්ම තියෙන්නේ දුබායි වල. මේ හදිස්සියත් නිවුන් නම්බරුත් එහෙම ඔයා IMK. good question. මෙහෙමයි. ගෑනු නිවුන් දරුවා හම්බුනොත් ගෑල් ළමයින්ට දෙනවා කිව්ව දේපල ඩබල් කරලා දෙනවා. පිරිමි නිවුන් දරුවා හම්බුනොත් පිරිමි ළමයින්ට දෙනවා කිව්ව දේපල ඩබල් කරලා දෙනවා. බලපන් බා. මූ අපිට දෙන්න රුපියල් 35යි. ඒකනේ බා. මූ ගාඩ් කරන්න මේව වටින්නේ. මරලා. මට නම් පේන්නේ ජුවා දැන් කන සීන්නයක් බන් තියෙන්නේ. යවුවොත් එහෙම මොකද මං කරන්නේ? අපිට ඕම. හැබැයි හදිස්සියේ හරි මේ දරුවා ගබ්සාවීමක් වුණොත් හරි බඩේ ඉද්දි දරුවා නැති වුණොත් හරි මම හිතනවා මම ඔයාලට කීයක්වත් ගෙවන්න ඕනේ නැහැ කියලා. හැබැයි මගේ අතින් මේ වෙච්ච දෙයට මොකක් හරිම ඉල්ලීමක් ඔයාලගේ තියෙනවා නම් ඒක දැම්ම කියන්න. ගහමු මාමේ. ගහමු. අනේ දූලගේ තාත්තේ. අනේ අප්පච්චි. මගේ දුවගේ බඩේ ඉන්න දරුවට මොකක් හරි දෙයක් වෙලා මොකක් හරි ඒ දුවකින් ළමයා නැති වුණත් ගහමු මාමේ. මූට දැන් ගහමු. උඹයි